හයි හායි hello ඒක හෙන වන්න ජුරල් කමන්න කරන්න හයි අපි ඩ්‍රීම් ටොක් අද ඔයාලා ආදරය කරන ඔයාලා ආස කරන කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කෙනෙක් නෙවෙයි දෙන්නෙක් දෙන්නෙක් ඇවිල්ලා මාව මතක කර දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා ජේස් විශි ඕකේ මාව නම් වැඩි අඳුරන්නේ නැහැ යාළුවනේ මුලින්ම වැඩි කමක් නැතුව ඔව් අපිට පොඩ්ඩක් කියවනම් මුලින්ම අයියාගේ විස්තර කවුද මම ජේස් මියුසික් කම්පෝසර් සහ සිංගර් කෙනෙක් ෆිල්ම් මේකින් කරනවා ඉස්සරහට දරවසි එතකොට අක්කා මම විශි කියන මගේ නම සිත්මිනි සිත්මිනි දිසානායක නෑ තියෙනවා මම තියෙනවා එතකොට මම දැනට කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට වැඩ කරනවා ඊට අමතරව ඒක මගේ මේන් ජොබ් එක නෙවෙයි වෙනම ජොබ් එකක් කරන ගම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට වැඩ කරනවා ඒකෝනේ ජෙස් වා ප්‍රොඩියුසින් කරනවා නේ ඒක කොහොමද ආයකට එන්නේ ඊවිඩ එකට මේ ඉන්ටර්විව් එකක් කරනවා ඒකනේ එහෙම නෑ කියලා කිව්වා ඒකනේ හරි හරි ඕ බලගෙන කට්ටිය ඕ නෑ ඉන්නේ මම ඇත්තටම ෆිල්ම් එකේ සයිඩ් එකේ හිටියේ ෂෝට් ෆිල්ම් එක හදන්න දෙන කැමති ඒක හරි ගියදා ඉතින් අමාරු වැඩන්නේ ගියලා ගෙන අරගෙන ඊට පස්සේ ඒක අතහැරලා දාලා ඉතින් දැන් හම්බෙන් සෙට් වුණා දැන් FL ස්ටුඩියෝ දාගෙන හිටියා තාමත් පාවිච්චි කරන්නේ ඒක ඉදිරියට මම කියන්නේ බොහෝ දුරට FL ස්ටුඩියෝ තමයි පාවිච්චි කරන්නේ මම ඒ දාගෙන හිටියනේ කම්මැලි කන්ට බීට් එක හදලා දෙද්දී සෙට් වුණා ඒක තමයි ඕ දැන් මගේ පොඩ්ඩක් ඉන්න කට්ටිය මියුසික් සම්බන්ධ කට්ටිය එතකොට පොඩ්ඩක් කිව්බේස් කරා කිව්ස් මම කලින් මෙතෙල් කරා ඊට පස්සේ අර පොඩ්ඩක් කොස්ටික් පැත්තට යවට පස්සේ පොඩ්ඩක් අමාරුයිනේ රෙකෝඩින් කරන්න ඉතින් ආරංචියක් ආවා ඕගොල්ලන් කොට අලුත් අලුත් වැඩක් වැඩක් කරනවා කියලා ආරංචියක් නෑ අපි දන්නේ ඔය දැක්කද දැනුවද පොඩ්ඩක් නතනවා දැක්ක දෙන්න අලුතෙන් ඉතින් අද එන්නේ ජේස්ගේ සින්දුවක් ඔව් ලියුවේ කවුද සින්දුවේ ලිරික්ස් වීඩියෝ ස්ක්‍රිප්ට් ඩිරෙක්ටින් ඒ සයිඩ් එක මම ජනවරි වල රිලීස් කරන්න හිතාගෙන ඉන්නවා ජනවරිට කලින් දාන්න වෙන්නවා තව වෙන තත්ත්වයක ඉන්නේ කට්ටිය පොඩ්ඩක් පෝස්ට් කරනවා දාන්න කියලා ඒක අපි දැක්කම තාම හිතන්නේ ඒක තමයි අපිත් බලන් ඉන්නේ දානක ඒක ඇත්තම කිව්වොත් ඒක නෙවෙයි මියුසික් වීඩියෝ එක අම්මට ඒක සම්පූර්ණ නිකන් වෙන එකක් කවන්න එඩිට් කරන්න තියෙන්න ඕනේ දැන් මට ඉස්සරහට වෙන්නන්න ඕනේ මෙන්න මේ වගේ බොම් වැඩ කරලා තියෙනවා කියන්නකො ඉතින් නිකන් ඉතින් අර ප්‍රොඩක්ෂන්ස් දැන් කොච්චර කට්ටියත් එක්ක ෆීචරින්ග්ස් කරලා තියෙනවද ප්‍රොඩියුසර් පැත්තෙන් මම හිතන්නේ ගොඩක් කට්ටිය වගේ සින්දුවලින් මගේ ප්‍රසිද්ධම අපේ කතන්දරේ ධානය වගේ ඒක තමයි මගේ ප්‍රසිද්ධම දැන් මම ඔයාගේ ආසම භාවස්වාට ඒක ඊළඟට කියන්නේ ඉතින් thank you so much ඒක තමයි මම වීඩියෝ දැක්කේ සිරාට ඔව් මම හිතන්නේ අනිත් සිංගල් වලට කලින් ඒකෙන් තමයි මම මේ නෝට් ඔව් ඒක තමයි මම හිතන්නේ චුට්ටක් කර මගේ අර පළවෙනි ගියා කියන්නේ ඒක තමයි ඊට පස්සේ ඒකෙන් තමයි අපේ කතන්දරේ සෙට් උනේ මට මම කතා කරා අයියට දැන් අයියට එතෙන් තමයි ඒක හින්දා මම හිතනවා ඒකෙන් මහවරුසා හින්දා තමයි අපේ කතන්දරේ මට ලැබුණේ ආද දැන් අක්කගේ යාළුවෙන් කතා කරලා ඉන්නකො නේද ඔව් යාළුවෙන් කතා කරලා අපේ ෆීල්ඩ් එකේ පැත්තේ කතා කරනවා හරි ඉතින් අක්කා මොනවද ඉස්සෙල් කරන්න හිතන් ඉන්නේ ඔව් රිලිස් කෙනෙක් එහෙම නෑ මම ලිරික්ස් කරන පළවෙනි වැඩේ මේක ගොඩක් අයිඩියා එක තියෙන්නේ ෆිල්ම් මේකින් කියන්නේ වීඩියෝ ස්ක්‍රිප්ට් ඒ සයිඩ් එක තමයි හරි ෆිල්ම් ස්ක්‍රිප්ට් සලන්න වගේ කියන්නේ ඩිරෙක්ටර් කෙනෙක් වෙන්නවත් නෙවෙයි ෆිල්ම් එක කරන්න ආසන්න ෆිල්ම් එක කරන්න තියෙනවා කවුරු දෙන්නේ සමහර විට ඉස්සරහට එහෙම දෙයක් වෙන්න පුළුවන් දැන් ප්‍රොඩක්ෂන් පැත්තේ කොහොමද මම දැකලා තියෙන ගොඩක් මියුසික් වීඩියෝස් වල එහෙම තියෙන පොඩක් අනේ ෆිල්ම් ලුක් එක තියෙනවා මම තමයි ඩිරෙක්ට් ඒක තමයි ඩිරෙක්ට් කරලා තියෙන්නේ ඔව් එනවා එන ආස එඩිටින්
ජෝලි 24. ඊට පස්සේ දැන් ප්‍රශ්න අහන්න බැහැ නේද? අපි මෙතන ආවේ. කතර ගෙවාගෙන ස්ට්‍රෙස් එන්නේ බං. වෙනසන කෙනෙක්තාව නිසා එනේ හදිස්සියට ඒක නානේ ඒක ඔව්. දාගෙන ඩුම් වෙනවා. එතකොට දැන් අලුත් සින්දුව හැදෙන්න කොහොමද ඔයාලා ආවෙ නිකන් සුද්දකට දේවල් නිකන් ඔව් ප්‍රොඩක්ෂන් තියෙනවනේ නේද? ප්‍රොසෙස් එක හොද ප්‍රොසෙස් එක. අද ප්‍රොසෙස් එක. ඉන්නවද? වාගෙන. දාලා සින් කියනවා. දාල වශයෙන් ඔව් ඉතින් ටික මෙයන් ඔව් ඒක. එහෙම මුකුත් අයිඩියා එකක් තිබ්බේ නෑ දැන් සවාරි ගෙනාගෙන රිලීස් කරපු සෝන් එකනේ. එතකොට ඒක 100k වුණාට පස්සේ නේද? 100k වුණාට පස්සේ දැන් තව මොකක් හරි වැඩක් කරන්න ඕනේ නේ වගේ එකක් ඉද්දී මම කව මොකක් හරි එකක් හදමු නේද කියලා. ඊට පස්සේ මම දැන් ආයි ලිරික්ස් ලියන්න කට්ටිය හොයනවා. මම හරි ලියලා බලමු කියලා එදා හැදුවා. ඒ හදපු මෙලඩි එකට පැය භාගයක් විතර යද්දි ලිරික්ස් ලිව්වා. ලියලා එහෙම රෙකෝඩ් කරා. ඉක්මනට වැඩේ කරා. ගොඩක් වෙලා රෝම කරන වැඩ තමයි පට ගාලා මහන්සිලා මේ දැන් මේ කතා අනිවාර්යයෙන්ම. සෙනික පටන් ගත්තා. හරියන්නේ වෙන ඒවා තියනවා නම් උත්තර. ඔය කිව්ව කතාවද? ගොඩක් කරට ඒක නෙමෙයි අර මහන්සිලාම කරන වැඩ මම කියන්නේ එහෙම නෙමෙයි අර ඔව්, හරි. පට ගාලා ක්ලික් කරලා විනාඩි 5-10ට ලිරික්ස් ලියනවා ඔව්. සින්දුව හදලා තිබ්බා කියන්නේ. ඔව් මේ වැඩෙත් අපිත් මේ එකපාරට එන පත්තර. සින්දුව කියන්නේ මම ඉන්ස්ට්‍රුමන්ටල් එක හදලා තිබ්බා. ඒක කාලෙකට ඉස්සෙල්ලා. නෝඩ මෙලඩිකුත් දාගෙන මට ඒක සෙට් වුණා. ඒ කියන්නේ මම 6-8 මම අවුට් කරන දෙවෙනි එක මම 6-8 හදන්න නෑ. අලුතෙන් ආසාවක් ආවා. වරාමලිකෙත් පොඩි අමුතු සීන් එකක්. වරාමලෙත් 6-8 නේ. ඒක මගේ පළවෙනි එක්ස්පෙරිමන්ට් එක කියලා කියන්නේ. මේක දෙවෙනි එක අවුට් කරන දෙවෙනි එක මම 6-8 හදන්න මම එන ගේමක් දුන්නා මට. මේ කියන්නේ මේ ඉන්ස්ට්‍රුමන්ට් එක හදාගත්ත අවුලක් නෑ. මෙලඩි දාගන්න ගියා දෙන්න ඕන. ඒ කියන්නේ මට හදන එක එක්ක මල් මෙලඩි එන්නේ. ෆස්ට් මෙලඩි සෙට් වුණා නෑ. ඊට පස්සේ මම මෙයාටත් යවුවා. මෙයාට සෙට් වුණා හැබැයි. ෆස්ට් එක සෙට් වුණේ නෑ. ෆස්ට් එක සෙට් වුණේ නෑ. ඔය සෙට් වුණා. හරි සෙට් වුණා නෑලු. මැසේජ් බලමු. සාක්ෂි බින්දන්නේ. ඔව් අල්ලලා තියෙනවා සීන්. මට මෙලඩි දෙකක් කියවුවානේ. ඔයාට මම මෙලඩි මං කියන්නේ ෆස්ට් මෙලඩි නෙමෙයි. ෆස්ට් මේ සින්දුව නෙමෙයි. නෑ මං කියන්නේ මේ සින්දුව මේ සින්දුවේ ෆස්ට් මෙලඩි ඔයාට සෙට් වුණා. ඔව්. හරි. ෆස්ට් මෙලඩිය සෙට් වුණා. ඒ වුණාට මට ඒක මදි කියලා හිතුණා. ඊට පස්සේ මම ආය පොඩ ලියන්න දෙවා චුට්ටක් ඉඳ මම ආයෙ වන්නම් කියලා. මෙලඩියක් දැම්ම එකට වැඩි වෙලා ගියේ නෑ. ඒක විතර දැම්මේ. පැය භාගයක් අනේ. ඔව්. දාලා එවුවා ඉක්මනට. ඔව්. ඒක ඇත්තම සෙට් වුණා. ඔය අර මැද ටික තිබ්බනේ පළවෙනි. ඕකේ. මම දෙක ටික්ටොක් එකේ කෑ ගහගෙන ඉන්නවා ඔව්. කෑ ගහනවා. ඉතින් ඉඳලා හිටනවා. ඉඳලා ඉන්න. ඔය ඒකට අපි දැක්කේ මේ කෑගේ උනේ. ඇති අන්ත ඒකනේ. තේරෙනවා කියලා ලොකුද සින්දු ලියා ගන්නත් මම කන් දෙකට ලොකු ඉන්ෆ්ලුවන්ස් දාලා තින්නේ මම හිතා ගන්න උදේ ඒ කියන්නේ කෑ ගහනවා නෙමෙයි. නෑ නේ සද්දෙන් කතා කරනවා ඕ මට ඒ කියන්නේ ගෑලම එක හැටි. ඔව්. යන්න මේ සාමාන්‍ය කතා කරන්න සද්දෙට බැහැ. කතා කරනවා. ඒක මාත් කතා කරන්නේ මේ මාත් ඔව්. කියන්නේ. මං අතක පැත්තේ. දැන් සද්දෙට කතා කරේ නැත්නම් හරි සද්දෙට කතා කරේ නැත්නම් දැන් මෙතන ඇවිල්ලා අපිට කතා කරන්න ඒක බෑනේ. ගෑලමට තියෙන්න ඕනේ. ගෑලමගේ ආරක්ෂාවට පව සද්ද ඔව් තියෙන්න ඕනේ. සද්ද අනිවාර්යයෙන් තියෙනවා. අනිවාර්යයෙන් මොන දිහාට මේක එනවද මන් දන්නේ සද්දෙට කතා කරලා තමයි අත්‍තරම මුලින්ම කන්ටෙන්ට් ක්‍රියේෂන් කියන පැත්තට ගියේ. ඉතින් සද්දෙට කතා කරලා කියන්නේ ඒව දැකලාම තමයි ඔය බ්‍රෑන්ඩ්ස් වලින් එතකොට එක වැඩවලට කතා කරේ. ඔයා කෑ ගහනවනේ පොඩ්ඩක් මේකට එන්න පුළුවන්ද කියලා අහනවා. ඒක තමයි ඔය ගොඩක් කරන්නේ. නැත්තම් මම එහෙම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න එහෙම අයිඩියා එකක් තිබුණේ නැහැ. නිකන් ජස්ට් මට හිතෙන ඒවා කියනවා. ඒ පොඩි පොඩි ඒ කෑගේ හෙල මිනිස්සුන්ට වටිනවා නේද? නෑ වට මුල් දවස් ටිකේ වටන ඇත්තටම හොඳ දෙයක් මේ චුට්ටක් සතියක් දෙකක් ඉන්නවා ඇත්තටම පාර බලන්න කොච්චර කෑ ගහලා ඉන්නවද දැන් ඒකනේ ඔව්. ඒකනේ ඉතින් මොනවද ඉස්සරහට තව තියෙන්නේ දැන් අපිට බලන්න අහන්න සරාට අපි අහමුද? සින්දුවක් ආව ගාමු අනිවාර්යයෙන් කියන්නේ නෑ. මට සිහිනේ දෙක
චෙක් බල වීඩියෝ එකකට ලයික් කරන්න බලන්න. ඒක බලන්න වීඩියෝ දාලා මොන එකද? නයිස්. කවුද? මේ ආදරේ මහිමක් නැකුලේවත් සවරි මගේ අතරේ යනා සංසාරේ රැතින් තුලින් වෙලානා සවරි මගේ අතරේ යනා මන්නම් සදා මන්නම් සදා. Thank you. සුට්ටයි නේ හරි. සරයි. එහෙම තමයි අගේ කරනවා. අගේ කරනවා නෙමෙයි. අපිට රෙවෙනියු ඕනේ. අපිට මියුසික් වල ගිහලා ඒතර ටික අහන්න. ඔය කොපරේටර් ඉන්න. ඕ ගහනවා. මනුවල් ගහනවා. ඔයාලා දෙන්නගෙන මොනවද කියන්නේ නේ? හොඳට කතා කරනවා. ඒක හොඳයි දැන් සාමාන්‍යයෙන්. දැන් පොඩ්කාස්ට් එක මම හිතන්නේ මේ මිනිමම් එක හොඳට කතා කරන්නේ නේද? ඔව්. ඉතින් ඒනට දැන් සමහර ඒවාට ගියාම එහෙම කතා කරන්නේ ඒක නැහැ. මම ඇත්තටම කතා කරගෙන ඉන්නේ. ආ. ඔය Producers ඔය එකම බොරුව කවුරු බ්‍රේක් වොයිස් එක වලට ආවත් අත් ගමු. එතකොට එතන තමයි. අපි ඒතකොට කතා කරන්නේ. අපි අපි කෑ ගහනවා. ඔව් අපි කෑ ගහනවා. ඔයගොල්ලෝ කතා කරනවා. මාරි කතා කරන්නේ බුදුනේ. හ්ම්. එහෙනම් අර බෑනින් නම් කියන එක එයා අමාරුවෙන් අරගෙන මම කිව්වා තාම. අපිට සතුටුයි අපි පළවෙනි වැඩේට හ්ම්. ලොකු මතකයක් ඒ මොකද ඉතින් ඔව්. පළවෙනි වැඩේට ආවේ පරක්කු අක්කයිනේ පරක් වෙලා ඒක තමයි මතකය. අපි එහෙනම් කියන්නේ කට්ටනේ නේද සෝරි එහෙම කට්ටක් නෑ ඉතින් ඉතින් පොඩ කැත ප්‍රශ්නයක් අහන්න. ආදරේ ගැන මොකද හිතේ? ආදරේ කියන්නේ මොකක්ද? අපි යෝග එන්ටි කතාන දැන් හදිස්සියෙන් දැන් මොකද කියන්නේ ඉපා කරපු මාතෘකාවක් අහයිද දන්නේ මොකද කියලා ඒක සමහරවිට අහන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි. මොකද්ද ආදරේ කියන මන් දන්නේ ඒක තමයි මෙයා ආදරේ කරන්නේ මේ මෙයාමයි කිව්ව මට පර්සනල් දේවල් අවසන් බෑ. නැහැ. ඇරියස් තිබ්බා මේ ඒක ඔය පිට කරේ. ඇරියස් කවර් කරන්නේ ඔව් එහෙනම්. අනේ සමාවෙන්න. කැමරාව දිහා බලන්න අර පොලිසි එකක් ඔය. නෑ ඒ අහ ප්‍රශ්නේ අහපු එකකටත් අත්දැකීම් ඔයා මොන වගේ අනේ thank you නංගි. ඔයාලා මොන වගේ උත්තරයක්ද අපෙන් ඕනේ ආදරේ ගැන එහෙම නෑ ඒක යකෝ. ඒක මට කියන්න බෑ. ඔය උත්තරේ මොකක්ද ඕනේ කියලා යාම අහනවා. නෑ මට දිනු රශීද මම පොඩ්කාස්ට් කරලා යන්න මම ඔයාලගෙන් මම ප්‍රශ්න අහනවානේ කමන්නේ අහන්න මෙන්න මෙයාගෙන් අහන්නේ ප්‍රශ්නේ ඔයා මොනවද හිතන්නේ ආදරේ ගැන අපි මෙයාට පරිසරන්න තාවේ ශබ්දතාවය. ඉන්න හරි විචත්ත දැන් ආදරේ පොතයි. ඔව් අහන්න එපා මම ඒක නෑ එපා. ආදරේ හොඳයි ඒ උනාට එපා එපා. මේවයි ඉතින් මම කියන්නේ හැම දෙයකින්ම ගන්න දෙයක් තියෙනවා. හ්ම්. අපර මොනවද ගන්නෙ? කොළොන් ඉති ගන්න. මොකද ප්‍රශ්න අහන්නේ? හරි එතන කියලා ආදරේ වැඩක් නැහැ. වැඩක් නැහැ දෙයක් ඕනේ. අපි නේ මාත්‍රාවට අයියෝ. මේ සෙග්මන්ට් එක කවදාද? ආදරිකේ දෙන්නේ හරි ඊළඟ ගොඩක්ම ඒක කපන්නේ. නෑ මුත් කපන්නේ. ඒ ඔක්කොම කපන්නේ නේ. කපන්නේ මුත් කපන්නේ බං. මමනේ කියන්නේ මුත් කපන්නේ ඔක්කොම කියන්නේ. දැන් ආයි චේස්ට සින්දු දෙන්න කාටවත් දෙන්න කියන්නේ නැහැ මමම ගන්නවා ඒකට ඒ සල්ලි ටික මට එහෙමනම් මේ ජීවන්සනි කරේ නෑ. අපිට මුර්දියා බලන් නෑ මොකුත් නෑ. මම මේ ඇත්තටම මේ වෙන කෙනෙක් හොයාගත්තා. ආ ප්‍රශ්නේ නැහැ හරි ප්‍රශ්නේ නැහැ ප්‍රශ්නේ නැහැ ඒක එල්ල කපන්න එපා ඉල්ල කපන්න නෑ කොල්ලොම කපන්න. ආ කොල්ල එක කපලා මොකද්ද මේ? ඒක තේරුම් නැති කතාවක් කවලන්නේ නෑ. ටිකක් කපන්න ඒවා. කපන්න එපා පොතේ මේ දාන්න නෑ එන්නේ. කපන්නේ බුත් කපන්නේ. ඔයාට ඔයා දැන් මෙච්චර කාලයකට කරලා තියෙන සින්දුවලින් හිතට වැදුන මේක මොකද්ද? ඒ සමහරවිට දැන් සින්දුවක් කාර්බස් මේක තමයි ෆිල්ම් එක ෆිල්ම් වෙච්ච එක නිකන් අවුට් කරපේවා. ඔව් ඒක මොකද්ද? දැන් අවුට් කරපු නැතිවත් ඒක කරලා නිකන් තියන්නේ. අයියෝ ඔයා දන්නවනේ. මම දන්නවා. මොකක්ද ඉතින් ඔයාට තියෙන්නේ? ෆිල්ම් කියන්නේ මට අපේ කතන්දරේ තමයි ඇත්තටම මට කියන්නේ ඒක මම හිතන්නේ ඒක ලයිව් අහද්දී මට එන එක ඉමෝෂනල් වෙනවා.
ඉන්දලගේ පොඩි කැචි සිහිනක් තියෙනවා. කැචි වුණාට මට ඒක අර මගේ නේනගා ඒක මට අහද්දී ඇත්තටම කඳුළු වෙනවා. එන ඒක එන මූඩ් එක කඩනවා මම කියන්නේ මම ඒක ඒ කාලේ ලව් කියන මොකක්ද හිටියෙත් නෑ කියන්නේ තාම නෑ ඒ කියන්නේ ඒක එන ෆීල් දෙනවා මට. ඇයි දන්නේ නැහැ ඒක සින්දුව හදද්දිත් එච්චර නෑ ඒක අන්තිමට වොයිස් කරලා ඉවරලා ෂෝ එක හදනවා මට අම්මට සිරුනේ. ඒක තියෙනවා මේ හැබැයි මට ඇත්තටම හොඳ නම් ෆීල් මේ ගොඩක් නම්බරේ අඩු කරලා ගියේ නැත්තම් මට කියන උරු කියනවා කියලා ඉතින් මම ළඟ සින්දු 50කට වඩා තියෙනවා. අවුට් කරුණා තියෙනවා. ෆිනිෂ් කරලා නැහැ. ඩෙමෝස් ගොඩක් තියෙනවා. 50කට වඩා උලුක ගානක් තියෙනවා. වලින් එකක් තියෙනවා ඒ මාතේ එක. ඒක තමයි දැන්ට කියන්නේ ඒක මේකෙන් පස්සේ දාන්න හිතන් ඉන්නේ අපිට දාන්න. ඒ වගේ අහන්න දෙනවා. ඒක තමයි මට මම හිතන්නේ කියන්නේ වැඩියෙන්ම يعني මට හිතා ගන්න බෑ මම මේ වෙලෙදි දැම්මද කියලා මට හිතා ගන්න බැරි සීන් එකක ඉන්නේ. ප්ලේ කරන හැමසැරේම මට ඒක එන මොෂන් වෙනවා. අක්කට සින්දු කියන්න පුළුවන් කියලා කවුද කාටද කියලා මට ඇහුණා. ඇත්තද? පුළුවන්. අපි කියමු චුම්. උඩ ගියමු. මොකක්ද කියන්නේ? එන කායෝ කැන්කෙන් තියෙන දුනා නැන්නේ කොහොමද ඒකත් වගේ කරලා ඔබද නම් බලන්න මල් එකක් ගැලවුවා එළියට. ඒක කපන්නත් බෑ. කවන්නේ. ඒක කොහොමද? මම කම්මැලි කම හොඳටම කියලා මම මෙයාට කතා කරලා සින්දුවක් කරමු මොකක් හරියක් කියලා. මට ගොඩක් මෙයා සින් කරන්නද? නෑ වීඩියෝ එක. වීඩියෝ එක. ඔව් මොකක් හරියට කරා. මොකක් හරියට? සින්දුවක් කරමු කියලා. ගණනේ කරා. එනවා සින්දුවක් කරමු කියලා තමයි මුලින්ම කතා කරේ. ඒත් මොකක් හරි කවර් එකක්. ඔව් මොකක් හරි කවර් එකක් දැකලා රැප් එකක් වගේ. වාගෙන රැප් එකක් දැකලා කිව්වේ. ඉසි. රැප් එකක් රැප් දැකලා කියන්නේ ඉතින් රැප් කරන්න ආසාවක් නැද්ද? ආසාව තියෙනවා. ගෙදරින් කැමති නෑ. මම කලින් එකක් කියන්නේ නෑ ඒක කියන්න ඕනේ. ඒක කියන්න. මෙයාගේ ගෙදරින් මෙයා රැප් කරනවට කැමති නෑ. මේ ගෙදරින් මම රැප් කරනවට කැමති නෑ. මම එකක් රිලීස් කරලා තියෙනවා ඔල්රෙඩි. ඒක කාටවත් හොයාගන්න බෑ. වික්සි මෙයා සර්ච් කරන්න VIXIZEIE අම්මෝ බොරු මෙච්චර. ආ වික්සි කියලා නිකන් සර්ච් කරන්න. එතකොට මොකක් හරි තියෙන්නේ. ඇස්තේ නිල් පාටට තියෙන ප්‍රොෆයිල් තම්බ්නෙල් එකේ ඔක්කොම හරිම කැතයි. නෑ නෑ සින්දුව නෙමෙයි මේ තම්බ්නෙල් එකේ එනවා ලස්සනයි. වීඩියෝ වෙන කෙනෙක් ටීවීත් කරේ ඕක කියන්න එපා. වීඩියෝ එක කැතයි ඇත්තටම. අපට හොඳ මඩක් වදිනවා. ඒකනේ මම ග්‍රේඩ් 10 වලදීද කොහෙද ඒක කරේ. බාල අපරාධය. අපි රැප් එකක් කරනවා සත්‍යයෙන්. ගමන වයස 21යි ග්‍රේඩ් 10. නෑ ඒ කියන්නේ කියන්නේ එතකොට අවුරුදු වා 15යි. බාල අපරාධකේ මම අදහස් කරේ මේ වා බාලින්ද වා කරපු අපරාධයක්. එතන අවුරුදු 15 වෙනිදම මම මුලින්ම රැප් එකක් කරේ. ඒ කරා පොඩි කමටද බාල. ඒ කරා ඒක රිලීස් කරේ ඊට ගොඩක් පස්සේ. එතකොට මටම පේනවනේ දැන් මේක يعني වචනවලවත් කියන්නේ කියන ඒ වගේ එහෙම ඇත්තට මේ රැප් එක අවුලක් නෑ වීඩියෝ එක අවුල. අපි ගෙදරින් හරි ගියා ආයෙ කිසිම දවසක රැප් කරන්නේ නෑ. දැන් ඉතින් කරන්නේ නෑ. දැන් නිකන් කවර්ස් දදා ඉන්නවා. හැබැයි ආසාවක් තියෙනවා සමහර විට එකපාරට විදිලා කරන්නත් පුළුවන් මොකක් හරි. මම මොකක් හරි එකක් කරමු මම අනේ හරි මැද්දට වර්ස් එක දානවා කියලා ඉතින් ඉන්නවා. අවුරුදු 15ක් කතාවක් කිව්ව මට තව එකක් අහන්න තියෙනවා. මුලින්ම සින්දුවක් හදපු කාලේ අනේ මම ඒක අහන්න හිතුවා. දෙන්නම අහන්නේ. අපි ආපස්සට යන්න. ඒ මොකද මම සින්දුව කරුවා.
කියන්නේ මේ වැඩවලට එන්න වෙච්ච කාලේ. ඔව් මුලින්ම නිකන් දැන් අපි කියනවා අපි නිකන් පොඩ්ඩක් එකතු කරගෙන මුලින්ම නිකන් තෝන්නේ අම්ම ගහන කාලේ තියෙන දැන් බාලාපරාධ කිව්වක්කට නෑ ඒ මම කරපු අපරාධයක් නෙවෙයි මගේ සින්දුවේ මුලින්ම ලස්සන මොරු ඇත්තම කැතයි ඕකේ. ඇත්තම කැතයි මම මියුසික් වලට ඇත්ත මම පොඩි කාලේ අපේ මම කැමැත්තෙන් කියන්නේ කෝ කැමැත්තකින් අත ගහුවා නෑ මම අප්පච්චි කෙනෙක් කැමති මම සින්දු කියනවාට ඉතින් අප්පච්චි නිකන් ඒකට යොමු කරා ඒකට ඇත්තම එපා ඉතින් මම ඒ කියන්නේ අවුලක් නෑ අත ඒනට මේ කියන්නේ මට ඒක ලොකු සීන් එකක් තිබුණේ නෑ මොකද මම කැමති අර ක්‍රියේෂන් පාර්ට් එකනේ පර්ෆෝමින් පාර්ට් එක මට දෙවෙනියට එන්නේ මම කැමති ඇත්තම සින්දු හදන්න මෙලෙක් දාන්න මේ පැත්තට ඒ පාර්ට් එක නෙමෙයි උනේ මම සින් කරන එක උනේ ඊට පස්සේ ඒ අතරේ මෙලඩි දෙක තුනක් වැටුණා යා කියන්නේ මෙලඩි කියන්න බෑ පොඩි කාලේ කීබෝඩ් එක ඊට පස්සේ ඇත්තටම මම හිතන්නේ 18 අවුරුදු 18 තමයි මම මෙලඩි හරි මෙලඩි අවුරුදු 18 තමයි සසරාරන්නේ කියන සින්දුව සර්ච් කරනවා මූව් කරන්නේ අපි හොයලා මම ලින්ක් එක දාන්න ඒකේ මේ නෑ පේන්නේ නෑ මම පේන්නේ නැහැ කියලා බලන්න වොයිස් එක ඒකත් ලැජ්ජයි මට අයියෝ ඒක ලස්සනයි ඒක මගේ බාලාපරාධ පහරියට බලක් කරන්නේ නේද නේද 18 මේ බාල වයස මෙයා එදිනාගේ බාලපරාධ ඕනක් මම කියන්නේ මේ ඇත්තට ටිකකින් සෙන්සර් වෙන්නේ අපි මේ බාල වගේ වචන චුට්ටක් මේ මෙයා පොඩි කාලේ කරපු දෙයක් බලන්න ඕන ඒකවලදී අපච්චි account එක බලන්න ඒකේ තියෙනවා මෙයා තබ්ලා ගන්නවා තබ්ලා නෙමෙයි මොනවාද තමයි තම්පෙට්ටක් ගන්නවා තියෙනවා දක්ෂතාවයන් ඉතින් ඒ දැක්කේ ඕ ඒවා සේරම තියෙනවා ඒකේ මෙයා ඒවා පෙන්නන්නේ ඒකට එහෙම තියෙනවා පොඩියක් නෑ ඉතින් හොයලා බලන්න නිකන් කරපුවා චුට්ටක් නෑ ක්‍රින්ජි නේ අවුල් අවුල් තමයි YouTube එකේ type කරලා සමහරවිට ඉතින් ලස්සනයි කියන්නේ ඉතින් ලස්සනයි කියනවා නේද ලස්සනයි තමයි. මේ මම කතා කරනවා වෙන්නේ නෑ ඒක නෝ බලන්න දෙනවා මම ඇති YouTube එකේ මියුසික් වීඩියෝ වියදම් කරලා ගහලා වගේ සසරාලන්නේ තමයි මම දෙනවා පළවෙනි වීඩියෝ ඊට පස්සේ දෙක තුනක් දැම්මා එනට ගාන කියන්නේ එනට වියදම් වුණා මියුසික් වීඩියෝ 4ක් 5ක් ඇති කොහොමද කරන්නේ කියන්නේ මම උදේ ඉනා වෙලා අවුට් කරලා කමෙන්ට්ස් ඇවිල්ලා views ගොඩක් ඉන්නකද අයින් කරා මට ඒක සෙට් නැතිනම් මම එහෙම කැමති ඒක ඔක්කොම එන ක්ලීන් තියාගන්න එනේ ඉන්නේ මේක සීන් එක තියෙනවා ඒක මම කැමති නෑ අර පරණ සින්දු වලට වගේ මම මංගගේ අහන්න ඕනේ. ආදරේ ගැන අහුව ඒක එපා නෑ එපා එපා. ඒක ඒ වගේ කෙරුවත් නෑ අක්කා කිව්වද නෑනේ. අක්කා ඒක ලස්සන ඉන්න දුන්නේ. රිද්දෝ මරේ නෑ ඉතින් මේ අක්කා මෙහා රිද්දා මං ඒකේ මුත් කරන්න වෙරින්ද මං ඒක රිද්දුවා ඕකේ රයිට් බට අනේ සෝරි මං අරින්න ඒක බොරුව නෙමෙයි කිව්වා. ඒවා බොරු අර පොඩ්ඩක් කටේ ඉඳන්න ඕනේ දැන් මේ කියලා දැන් අවුල් වුණොත් එහෙම ඊට පස්සේ වැඩේ කරන්න වෙන්නේ නෑ නේ හින්දා බොරුවට සෝරි සරි. ඉතින් සරි කියන්නේ. ඔව් වැඩේ ඉවර වුණාට පස්සේ කො අඳුරන්නේ කවුද ඔයා ගණන් ගන්න වැඩේ ඉවර කරලා ඉවරලා දැන් හිතන්න ඕනේ අලුත් සින්දුව දාලා ඔක්කොම කරලා ඉවරලා දැන් සින්දුව දුවද්දී කෝල් එකක් ගන්න. හෙලෝ මේ චේස්ගේ මැනේජර් කතා කරන්නේ කවුද මේ කියලා අහුවාම කොහොමද? ඔබ තමයි වෙන්නේ. වෙන්න දේවල් මාව ගන්නවා කියන්නේ දැන් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් අනිවාර්යෙන් වෙන්න පුළුවන් දැන් යන විදිහට වෙන්න පුළුවන් අර මේ සමහර මේ එපිසෝඩ් ඉවරලා වෙන්න පුළුවන් ඔව් අනිවාර්යෙන් දැන් මං කිව්වා දව දෙන්න කියලා කියන ප්‍රශ්නයක නෑ මට විදියක් කියලා ඉන්න ආසයි ඉතින් බය ඉච්චර දරු නෑ මේ ගහන්නේ කරන්නේ නෑ ඔයාලා ඕ අර TikTok එකේ ඉන්න දාලා මිනිස්සු වල වයින් ගහන්න එපා අර අර මේ අම කලින් ආ ප්‍රශ්නයක් තවත් ඉතින් අපිට සින්දු අහන්න පුළුවන් කොහොමද? තාම හිතලගත්ත අපි ජනවාරි තමයි වීඩියෝ එක කරන්න ඉන්නේ මට ඊට කලින් කරන්න ඕනේ ඉන්නක් දැනෙනවා. ඉතින් ඊට වඩා කලින් කරොත්
මටත් සතුටින් මමත් සතුටින් අපි සතුටුයි. අපි අපි ඔයගොල්ලෝ සතුටින් කියලා හිතනවා ඒ සමහරකට පිටින්දුවට කැමති නෑනේ ඒගොල්ලෝ එන්න පුළුවන් නේ ඔව් එහෙම දේවල් තියෙනවා. තියෙනවානේ නෑ සින්දු අසනවා සමහරට කැමති නෑනේ එහෙම කොටසක් වෙන කොහොමද ඉන්නවනේ සමාජයේ. ජනවාරි පළවෙනි සතියේ කලින් වීඩියෝ එක දාලා ජනවාරි පළවෙනි සතියේ අනේ. දාන්න පුළුවන්. නැත්තම් 15 වගේ. 26ට තෑග්ගා. 26ට දැන්. අන්න හරි. අවුරුද්දට. පොඩ්ඩක් ඒක තේරුම් ගන්න දෙලා කියන. තාම තේරෙන්නේ නැහැ. 2026ට තෑග්ගා. මොකද උඹලා? තව අපි දන්න ආටිස්ට්ලත් එක්ක දැනට ඔව් තියනවාද අපිට අහන්න පුළුවන් හොඳ ෆීචරින්ග්ස් මොනවාරි තියෙනවා එළියට දෙනවද නැද්ද? නේරවල නැද්ද? මොනවද කරන්නේ දෙන්න මමත් තින ආසයි මම දන්න යාටිස්ලා කම්ෆර්ටබල් නැත්නම් ඔව්, කියලා ඒකත් ඇත්තටම කැමති ඒක නේද වැඩි ටිකක් බලන්න පුළුවන්. මමත් හිතනවා මමත් ආසයි කරන්නේ දන්නවනේ ලොකු ආරිස්ලානේ ඉතින් ඒකට ඉතින් සමහරවල් කල්යයි සමහරවල් ඉක්මනට එයි නෑ අයියේ කියන වයස දන්නවද? ඔව් වයස කියන්නේ. අයියන් කියන්නේ ලේසින් නේද කරන්නේ? මම වැරදි මේකත් වැරදි මමත් වැරදි ඕගොල්ලෝ මේ රූම් එකේ හැමදේම හරි ඉනේ දාන්න මේ කොහොමද ඉන්නේ ඔය දාන්න ඔය කොහොමද මේ ගෑනු තමයි මේ රූම් එක අත්තනේ හොඳට තියෙයි නෑ යාර සාමාන්‍යයෙන් ගෑන තමයි කැමති මන් දන්න තරමේ. මේ මම දැන් කියන්නේ නැත්නම් සිද්ධියක්. අද දැන් මුදේ වැඩකට ගිහිල්ලා ආවේ. දහම් පාසලේ මේ එයාට ඇත්තටම මම කලින් කවුද කියලා තිබ්බේ නෑ. මම දන්නේ නැහැ ඉන්නේ කවුද කියලා. ඊට පස්සේ කොහොම හරි මට කිව්වා මෙහෙම කෙනෙක් ඉනවා. එහෙම ගියා සර්ච් කරලා බලන්න කිව්වා. මම සර්ච් කරලා බලුවා දැන් මගේ එක තව කට්ටියක් ඊට පස්සේ කෙල්ලෙක් කියනවා මේ මෙයාද බොම්මියාගේ සින්දුවන මෙයා හරි ලස්සන. Oh my god. ඒ එක්කෙනෙක්යි හරිද? එතකොට දන්න හිතන්න මම කියන්නේ හිතන්න. ගෑනු විපා එතකොට කවුද වනේ? ඔව්. සදා තනිකර. නෑ නෑ මං හිතන්නේ මෙයා වෙන සීන් එකක්. වලදින්න වෙන්නේ. අත්ත කියන්න වෙනමක් කරන්නේ. නෑ මම මේමයි ගෑනු හරි හොඳයි ඇත්තම ආසයි වුණාට මේ ආසයි බයයි. නෑ ආසයි බයයි නේ මේ ඇත්තට මේ අද තමයි මට මේ වෙලාවේ තමයි ඇත්තටම එපා වුනේ. කෙල්ල දෙන්නේ දෙන්න. අපි එපා කරේ ඇයි? මොකද කරේ? අපි කියන්නේ බා ඔයා එපා කරන්නේ ඔයා හරි හොඳ නෑ. Thank you. ඒකෙන් මම කාටද වදින්න කියලා. ඕකේ ඕකේ ඕකේ. අක්කේ මේ එළියෙන් කඩි පොල්ලා කොහෙද? මේවයි තව ටික අනිත් පැත්තෙන් මඩ ප්‍රහාරාව අපිට පුළුවන්. අපි කතා කළා මොකද හිතුනේ ඔයාට? ඔව් මෙහෙමයි නේද? දැන් මෙසේජ් එකක් දැම්මනේ. ඉන්නවද මෙහෙම වැඩක් තියෙනවා යා. දෙකක් විතරම බොරු. ඊට පස්සේ දැන් මට ඇවිල්ලා කතා එහෙම කරන්න කියන්නේ දෙයක්. කියන්නේ අමතක වෙනවා. ඔව්. මට එන්නේ තියෙනවා. කවදාවත් ගෑණික්ගේ වැරද්දක් නෙමෙයි. පිරිමෑගේ වැරද්ද. ඒක නම් ගෑනම ගොඩාක් කැමති බලන්න එහෙම. බලන්න අනේ අයියා හැමදේම හැන්ඩල් කරන ලස්සන කියයි. අයියා කැමති කට්ටිය Instagram ඉන්නෝ JS247 කියලා වෙන account එකකින් ඒකත් follow කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න නැත්තම් story එක reply කරලා හරි set කරගන්න. සෙට් ඒ කියලා හිතන්න. අනේ එපා. අනේ බලමු. මේ සිත කාඩේ මට. මේ ආයේ. ඇත්තටම. මේකනේ ආයේ සිත කාඩේ කරන්නේ. කියලා වැඩි වෙලා මම නැත්තම කියන කිසි කරන්නේ නැහැ. නෑ
දැන් ළඟදී කරපු වැඩෙත් නේ ඊට පස්සේ මං ඉන්නකො පොඩ්ඩක් එනන් කියලා දැන් ඔයාලට අතට කතා කරන්න දේවල් තියෙනවනේ කියලා තමයි එහෙනම් මෙයා එයි කියලා මම මැසේජ් එකක් දැම්මා ඒකට රිප්ලයි කරේ නැහැ මම අනිත් පැත්තට වහලා දැම්මා නෑ නෑ එනවා කියලා ඒකෙන් දන්නවනේ වරින් එන්න ඔව් ගෙන්න ගන්න ගෑනුමට දුර පේනවනේ ඒකයි අන්න හරි ඔය ඇත්තටම හොඳ නෑ මම මිස්ටර් කරා මම මේ වට වෙලා ඉන්නේ විෂුබෝර මල් දෙකක් මැද මේක අපිට දැන් ඇත්තට මේ මම මේ පොඩ්කාස්ට් එකේ කපන්න නැහැ කියන වචනේ පාවිච්චි කරනවා නෝ ඊළඟ ප්‍රශ්නෙට යනවා අපි පුදුමයි වයස කීයද පොද වයස හොඳයි හොඳ උත්තරයක් කල වයස හරිද දැන් කසාද බඳින්න කල වයස හරිද නැත්නම් තාම බදින්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ දැන් බදින කට්ටියත් එක්ක බලද්දි දැන් ඉතින් පොඩි උණු අපි නිකන් ඔයා දන්නවනේ වයස already ඒ වුණාට මම බදින්න. යනකොට කියන්න මෙයාට කියන්න බෑ නඩක්ක බබල් සෙට් වෙන්න කවවල සෙට් නැගිලා එනහට මෙයාට ආස ඔක්කොම ගෑනු කරන්නේ ළමයි සිටිනේ එනහට මෙයාට ආස ගෑනු ළමයි දැන් අපි වීඩියෝ එක දානවා දැම්මට පස්සේ හරි මේ අරයා ඔයාගේ අක්කද අර දැන් අහන්න බෑනේ ඕ අහන්න බෑනේ වෙනම අර මට ඔයාගේ කට අක්කද ඉඳලා මේ මම කිව්වේවත් නෙවෙයි දැන් මට මේ වෙනම මඩ ප්‍රහාරයයි කියලා හිතෙනවා මෙයාගේ කට හින්දා අවුලන්න අවුරුදු දැන් දෙන්නෙක් ගෑනු විතර බබා සෙට් ඒ ගෑනු ගෑනු බබා. බබා නෙවෙයි ඒ ගෑනු ළමයින්ට දැනගන්න පුළුවන් මම අක්ක නෙවෙයි මම නංගි වෙන්නේ හැබැයි අපි දෙන්න නෑයෝ නෙමෙයි අපි දෙන්නට එකම සර්නේම් එක තියෙන්නේ මේ දෙන්නෙන් අම්මට සිට ඒක හින්දා අපල කියලා කට්ටිය හිතනවා ඉතින් ඒක. ඔව් එහෙම හිතාගෙන කපල් කියලා හිතනවා නෑ නැත් ඉස්සුව. ඒක කොහොමද දැන් අයිය කියන්නේ නැහැ කියන්නේ එහෙම හිතන්නේ නෑ හිතන්න හේතුවක් නැහැ ඒක වෙන්න පුළුවන් දැන් සින්දුවාට ඔව් ඒ කන්ටෙන්ට් ඒක පේන සියල්ල ඇත්ත නෙමෙයි ඔව් අනේ ලොකුම ප්‍රශ්නය සර්නේම්ස් දෙක එකයි අපි දෙන්නම දිසානායක ඒ හින්දා දැන් කට්ටිය නෑ මම කතා වුණේ අපි නිකන් අක්කයි අහන්න නංගි මල් නංගි නංගි අයියයි කියලා කියමුද කියලා නිකන් ආතල්ලක් දෙන්න නෑ පාරි වයි ඕනේ නෑ නේද ඇත්තටම අපි නෑ නෙමෙයි හැබැයි මේ හොඳ වැඩේ කියන්නේ කියන්න බෑ නෑ දැන් කියන්නේ නෑ අපි කියන්නේ හොඳ වැඩේ කියන්නේ මෙයයි නෑ වායි මං කියන්නේ එකම ඇත්තටම ගමේ නෑ නෑද කියලා දන්නේ නෑ අපි නෑ 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 වෙන්නත් පුළුවන් එන්න නේ. පුළුවන් එකම පැත්තේ ඔව් අපි දෙන එකම ගමේ හැබැයි අපි දෙන අඳුරන්නේ මේ ඉපදෙද ආ එහෙම වෙන්න පුළුවන් ඒ සමානයි තියෙන ඔව් නේ නෑ මේ දෙන්න නෑ දෑයෝ අපි දෙන්න නෑය වෙන්න නෑ, පුළුවන් නෑ, මොකද අපි දෙන්න එකම ගමේ හැබැයි අඳුරගත්තේ ඊයේ පෙරේදා ඒකද දැන් හිතුවේ නෑ කමන්න මොකද්ද ආයෙත් කියන්නේ එකත් කියන්නේ එකත් කියන්නේ ඒක නේද නෑ නෑ දැන් වා කිව්වේ නෑ එන්න පුළුවන් මොකද කියලා වදන පා කියලා ඔව් මොකද අපි දෙන එකම ගමේ ආ එකම කොහොමද සෑනින් අතුරු එක. ගන්නේ? මම සවාරියකට වීඩියෝ එකක් කරා අන්න එහෙමත් පුළුවන් අඳුර ගන්න මම සවාරියකට වීඩියෝ එකක් කරා හැබැයි මට පොඩි කේස් එකක් මම ටැග් කරන්නේ නැහැ හරිද ටැග් කරනද දැන් නිකන් දාලා තිබ්බා තිබ්බට පස්සේ මම යාද කරා ඔන්න ඊට පස්සේ දැන් මගේ account එක බලලා මං හිතන්නේ බලලා ඉවරලා මේ වැඩක් කරමුද අපි කියලා ඇහුවා ඊට පස්සේ තමයි අපි අඳුරේ ඒක අර යන්න දෙමු ඒකෙන් තමයි අඳුරගත්තේ ඒ කියන්නේ අයියගේ සින්දු වලට වීඩියෝ කරාම අන්නට අඳුර ගන්න පුළුවන් ඔව් ඇත්තටම ගෑනු ළමයි පිරිමි ළමයි කියලා නෑ මරන් කාපිය මම ගෑනු නෑ, ළමයි නෑ, වීඩියෝ කරන්න නෑ. මම මේක කැමරාවට ඒක ගිහලා අයියගේ සින්දු යනවා අනේ අනේ කැමරාවට නෑ, ගිහලා නෑ. ඉන්න මේ ටික කපන්න බෑනේ දැන් ඉතින් බලන්න ගානවනේ මම පැත්තක යන් කැමරාවට කියන්නේ මේ හොඳ මාතල්ල වෙන්න ඕනේ අපි මේ ඔක්කොම කියලා එකක්වත් ඕගල් එක නැතුව තියෙන්න ඕනේ ඔක්කොම ඩක් කරන්න තියෙන්න ඕනේ අයි ඔකට බලු දිය නෑ ඕගල් එක මං අහන්නේ මම මේ කැමරාවට කියන්නේ මෙයාට ඔයාලා කැමති කෙනෙක් මෙසේජ් කරන්න මෙයා අනිවාර්යයෙන්ම රිප්ලයි සෙට් වෙනවා හැබැයි නෑ නෑ ඒක වලට කියන්න දෙන්න එපා. බෑ නෑ ඔය රිප්ලයි කරන්න ඕනේ අක්කම රිප්ලයි කරන්න ඕනේ මොකද දැන් ගණන් ගුස්සන්න ඕන කෙනෙක්ට නෑ මං කියන්නේ එහෙම නෙමෙයි ගෑනු ළමයි පිරිමි ළමයි කියන බේබියක් බේදයක් නැතුව ඔයා රිප්ලයි කරනවා කියලා අන්න දැක්කනේ මේක හොර මොකක් හරි සීන් එකක් තියෙනවා මොනවද හොර මම රිලේෂන්ෂිප් එක නෑනේ දැන් තිබ්බත් ඉතින් දැන් නෑ ඔව් වෙනවා දැන් නෑ ඔය කිව්වම දැන් නම් ඉතින් කොහොමද නෑ වෙනවා මේ ඔය ඕක දැන් මේ පන්නේ නෑ අයියෝ කිව්ව කමන්න දැන් ඕන එකක් අහන්න ඉවරලා ඉන්නේ සෑහෙන්න සතුටුයි මම යාන්න බෑ කියලා ගොඩක් කාලේ ඒත් මෙයා මම සින්දුවකුත් කරලා කවද නවන්න ඕනේ නවන්න පුළුවන් නේද මම මේ ඉඩයක් කොහොමද අපේ
මම හිතුවා මේ වවුපයක් කරලා කරගෙන අර මොලක් නෙද කියන්නේ ඔයාලට තේරෙනවද මෙයාගේ මොලේ තත්ත්වය? ඒ දුරු කියන්නේ තාම මොඩි සර්. නෑ නේ වාගේ ඉවත් කරලා තියෙන්නේ තේරෙන්නේ නැද්ද? මොලේ හතරේ ගියයි. තාම මොඩි සර්. සිංහලෙන් විතරයි මොලේ දෙන වෙන කිසිම දෙයක් නැහැ. විතරයක් හදාගන්න බෑ. හොඳට යන්න පුළුවන් ගෑල්ලමට මෙයා හරිම කැමති. මන්න ඉඩියක් දුන්නා. දැන් නමයි වෙනස් කරලා මංගල කිකිනි ඕ නෑ මොනවද කියන්නේ කපුවේ ඉතින් මේ දවන්නේ කරන්නේ නේ. මතකද මම මං එපා කියද්දිම බලෙන් උදව් කරනවා කියන එක උදව්වක් නෙමෙයි අතුරුකම ඔයාට දැන් කැමැත්තක් එහෙම හිතෙන්නේ නැත්තම් උදව් කරන එක නේද වටින්නේ. මම මෙයාට මුලින්ම ඔෆර් එකක් දුන්නා. කෙල්ලෙක්ද හොයාගන්න බෑ. මම ඔයාට කෙල්ලෙක් හොයලා දෙන්නම්. ඉතින් මට මම පීස් එපා එකක් කියද්දි මේ ගන්න උදව් කරනවා කියලා මොකද්ද ඒ කරන උදව් නේද එපා උදව්වක් නෙමෙයි කිව්වට හතුරුකම හිතේ යටින් ඔව් නිකන් ඉතින් ඇටින් ඔයා ගෑල්ල එහෙම කෙල්ල ඇත්ත කරලා පාන් වල ලෙඩක් වෙන්න ඕනේ. මට තේරුම් නෑ ගන්න නේද බෑ තාම. සමහර මිනිස්සු ඉන්නවනේ ඇත්තට ඇට්‍රැක්ෂන් නැති ඒක ඔයා කරන වැරද්ද ඔයා කැන්සල් කරනවා මේ සමහර මිනිස්සු ඉන්න අතර ඒ සෙක්ෂුවල් දන්නවද ඒක ලෙඩක් නෙමෙයි ඒක සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක එහෙම කියන්න හොඳ නෑ මිනිස්සු එහෙම කරන්න හොඳ නෑ ඒක ලෙඩක් නෙමෙයි ලෙඩක් නෙවෙයි. මෙයා කෙනෙක්ට කැමති නැහැ. දැන් අපි ඉස්සෙල්ලා නම් හිටියේ ඒ සම්මෝ විතරයි දැන් තව දේවල් තියෙනවා. සමහර විට වෙන එකක් වෙන්නත් ඇති. ඔව් වෙන එකක් ඉන්න. යකෝ ඒ දැන් මොකද කිව්වද? මල්ලිම බලන මෙසේජ් එක දාලා කිල්ලොන්ට අකමැති නෑ බඳින්න බැරිද? වඳින්න බෑ ඇත්තට ඉතින් රිලේෂන්ෂිප් එකක් තියලා. ඔව් බඳින්න නෑ බෑ. මෙහෙම බොරුවට හොප් පිළට නෑ නේද එහෙම කෙල්ලෙක් එහෙම කිව්වොත් ඉන්න බඳින්න අංක මෙන්න කිව්වා. ඔව් වයිසිකද වයිසිකද 29. 10කට. 18 කිල්ලෙක් කියන කතාව 19. වඳින්න නැතුව කෙල්ලෙක් හොයාගන්න ඕනේ ඉතින් ආදරය කරන්න වෙන මොකුත් උන්නේ නැහැ. බඳින්න ඕනේද? ඔව් ආදරේ කියන්නේ බඳිනවා කියන එක නෙමෙයිනේ. අනිවාර්යයෙන් අනිවාර්යයෙන් caring, understanding, loyalty වගේ ගොඩක් දේවල් මේ තියෙනවා. ඕකේ මේ අයි රෙකෝඩින් එක දාන්න නෑ කොහොමද කරන්නේ? නෑ දැන් Recording තමයි. නෑ ඕක ඔව්, ඔයාම කිව්වා කියලා හොඳටම ආදරේ කියන්නේ බඳිනවා කියන එක නෙමෙයි. අන්න හරි අන්න හරි ගොඩක් දේවල් තියෙනවා තව. ඇත්තටම හරි ඊට වඩා කියන්න එපා ඊට වඩා කිව්වොත් කවන්නේ නැහැ නෑ මම කිව්වට දැන් ඇත්තටම භාගයක් වගේ කපන්න දෙනවා කපන්නේ. කපන්න. ෂුවර් කපන්නේ. හරි දෙකක් දෙයක් කතා කරනවා හරි. ඔව් ඔව් ඒක අපි උඩ වැදගත් දෙයක් ඔව් කතා කරමු. එක වැදගත් දෙයක්. ගුරුත්වාකර්ෂණය කියන්නේ මොකද දැන් මම සීරියස් වැදගත් වෙන්නේ. නෑ ඇත්තටම ඒක. ඇත්ත වැදගත් ගුරුත්වාකර්ෂණය නැත්තම් අපි වෙලාවට පාවෙනවා කවුද අයිසැක් නිව්ටන්ද කවුද ඒක හොයාගත්ත නැත්තම් වෙලාවට පාවෙයි වගේ ඒක ඔයා ගත්තේ නැත්තම් පාවෙනවා. ඇත්ත වැදගත් මාතෘකාවක් මාතෘකාවට කතා කරමු මාතෘකාව. මාතෘකාව ඒකත් ආදරයෙන් පටන් වැදගත් වෙන්නේ නෑ වගේ ඔය producing line එකේ දෙයක් හරි මිනිස්සුන්ට කියලා දෙන්න. ප්‍රොඩියුසින් නෙමෙයි මේ ලෝකේ තියෙන්නේ වැදගත් මාතෘකාවක් තියෙනවා දැන් බලන්න ඊශ්‍රායලයේ පලස්තීනයේ. පලස්තීනයේ ගන්න එක ගැන කතා කරතයි අයි මේ වෙලා තියෙන දේ අනිවාර්යයෙන් මම මේ පිටරට ආවා ඒ කතා කරතයි ප්‍රොඩියුසින් මේ මියුසික් කියන්නේ ලෝකෙ පොඩි කොටසක් බලන්න දැන් ඔයා මේක ලොකු කරන් ඉන්නවා අපි වැදගත් මාතෘකාවක් කතා නොවැදගත්. මම දැන් ඒ වචන නොවැදගත්. වචනේ විහිළුවක් කරලා තියෙනවා. වැදගත් මාතෘකාව 4. ඔයත් 4 වෙන්න. අපි 3 දෙනාම 4 වෙන්න ඔයා. ඔයාට මොකද හිතන්නේ A levels කල්කියුම් ගැන? අයියෝ. අන්න ඔය තියෙන්නේ මේ ඉස්සරහදී මට දැන් LL ලියන්න තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. මතකත් නැහැ සමහරවිට. පාඩම් කරු ගැම්ම කියන්නේ. ගියා. දැන් තාම පාඩම් කරන්න පටන් ගත්තේ නේ ඊළඟ එකට. එහෙම අදහස් නෑ කොහොමද ඒක හොඳයි මම නම් කියන්නේ. ඇත්තටම මේක ෂෝ. දැන් මෙතන අපි ප්‍රශ්න අහන්නේ තෝගලන් කොච්චර දේවල් ඉලියට ආවද මං හිතන ප්‍රශ්න ඇහුවේ නැහැ එහෙමට. ඔව් නේ. ඇත්තටම අත්නේ ඔතන දෙන්න තමයි ඔයාලා මේක දිගටම බලන්න මේ හරිම මොනවාද ඒවට කියන්නේ? ආතල් සංවාද අහන්න පුළුවන් ඔයාලට. ඔයාලට මීම්ස් හදන්න ගොඩක් කතා මේක අස්සේ තියෙනවා. තියෙනවා. පේජ් කාර්ඩ් ටික එන්න දැන් ෆෝනිම දෙන්න. පොලිමට. අර අරක කියන්නේ වාඩි වෙන්න. හොඳ ප්‍රශ්නයක් ආවා එකක්
ආට මොකද හිතෙන්නේ දැන් මේ AI ඇවිල්ලා තියෙන එක මට හිතෙනවා ඕක හැරෙන්න ඕනේ කියලා. මං ඇත්තටම ගන්න එක අවුලක් කියලා. මෙහෙමයි. ඇත්තටම මට ඒක ගැන මොකුත් කියන්න බෑ. මොකද දැන් FL Studio ආපු කාලේ Cubase ආපු කාලේ මිනිස්සු ඒකට බැන්නා. මොනවද මේ ස්ටුඩියෝ වල ක්වොලිටිත් අඩුයි අරම කියලා ඔක්කොම බැන්නා. ඊට කලින් මොනවද ෆොටෝස් ආපු කාලේ ෆොටෝස් වලට බැන්නා. ඒක දන්නවද? ෆොටෝස් ආපු කාලේ ෆොටෝස් වලට බැන්නා චිත්‍ර අදින කට්ටිය කරන අපහාසයක් කියලා. වීඩියෝස් ආපු කාලේ ඒකටත් බැන්නා. හැම ටෙක්නොලොජි එකක් හරි මොකක් හරි දෙයක් අලුතෙන් එද්දී ඒකට බනිනවා මිනිස්සු. ඒක ඉතින් මට ඇත්තම කියන්න බෑ. AI මේ නරක විදිහට යූස් කරලා මියුසික් වලද නැත්නම් මේ යූස් කරනවා හරි මොකක් ඒක ඇත්තම වැරද්දක් තියෙනවනේ. ඒක හින්දා එතන වැරද්දක් ඇති නමුත් ඊට වඩා ලොකු දෙයක් ලැබෙනවා නන්නේ. මුලාමදක් කරන්නත් හොඳ නැහැ කියන්නේ නෑ බටන් එකක් ඔබලා සමහර දැන් බලන්නකො channel කීයක් තියෙනවද ඔව් AI වලින් දාලා ඔව් දැන් මම බස් එකේ ගියා ආඩේකට ගියත් AI සින්දු වල රේඩියෝ වල ඔව් එම් උනා පොඩ්ඩක් අර කියලා පොඩි දැන් ඒ තමයි දුකක් වගේ ඔව් නිකන් අනික වෙනවා අපිනේ මියුසික් මහන්සිලා කියන්නේ ඒක බෙදෙන්නේ අනිත් දේවල් මියුසික් සහ ඕනෙම ආර්ට් එක බෙදෙන්නේ කියන්නේ ඒක අර වචන තමයි කියන්නේ මැත්ස් වලින් පිට ගියොත් මැත් තමයි ඇත්තම ගත්තොත් මැත්ස් මියුසික් කියන්නේ මැත්ස් මට ඒ වලින් පිට ගිය දෙයක් තියෙනවා මියුසික් වල ඉමෝෂන් එක ෆීල් එක ඒක නැති වෙනවද කියලා හිතෙනවා සමහරලාට. නමුත් හැබැයි ඒ අපි AI කරන්නේත් මම හිතන්නේ අපි කරනවා දෙක තමයි. අපි කවදාවත් මම හිතන්නේ කවුරුත් 100% ඔරිජිනල් සින්දුවක් හදලා දෙනවා කියලා. ඔව් ඒක හරි AI කරන්නේත් ඒක නෙවෙයි. ඔයෙන් හරි ඉන්ෆ්ලුවෙන්ස් වෙලා තියෙනවා අනිවාර්යයෙන්. මුචි කැලලක මම හිතන්නේ අපිට කලින් සින්දු නැති කාලේ සින්දු හදන්න නැත්තේ මොකද නේචරෙන් හරි මොකක් හරි ඇවිල්ලානේ. මොකක් හරි වවුලෙක් ඌගේ හරි මොකක් හරි ගන්නත් පුළුවන් නේ. එහෙම මොකක් හරි සද්දේ ඉන්ස්පයර් වෙලා හදුවෙන්නත් පුළුවන්. ඒකින්ද AI වලින් අරේම සීන් එක දැනෙනවා. නමුත් මට ඒක ඇත්තටම මොකුත් මම කියන්නේ නැහැ. මට ඒක කියන්න හිතෙන්නේ නැහැ ඒක. ප්‍රශ්නයක් ඔය මියුසික් කියන දේ කතා කරලා ඉවර කරන්න බෑ කරන්න බෑ. ඒක මම දැනදී හිටියේ. ඒක මෙච්චර වැදගත් කොට ඒක තමයි වැදගත්. ප්‍රශ්නයක්. ඒක තමයි හිතුවත් අපිට වැදගත් එකක් කියාවේ නැහැ. දැන් ගොඩක් බවුදට ඒක හොඳයි කියනවා. මුන්දේනට මේ කතා වාට. මුන්දේන ඔයා මට බලන්න බෑ. අයියා ඔය ප්‍රශ්නයක් අහන්න. ඊට මට ඒ අයියා වට හින්දෙනවා. මෙහෙමත් ආවේ. අයියා ඔය ප්‍රශ්නයක් අහන්න. අපි නිකම් මේ අනිත් පැත්තට ගියේ වැඩි ඕ අවුලන්නේ කලමේ තමයි. අවුලක් නැහැ ඕනම එකම අයියෝ මේක විහිළු විතරයි විකාරයකුල් ගියේ විකාරයක්ම නෑ ඇත්තට දැන් බලන්න ගොඩක් කට්ටිය පහලා තියෙනවා ප්‍රොඩියුසින් කියන සීන් එකට වැඩි නේද? සෑහෙන වැඩි අරමු. පොඩ්කාස්ට් සීන් එක තමයි ඒකත් වැඩි. ඒ කියන්නේ ස්ටුඩියෝ කරන කෙනෙක්ට ඕ සැචුරේට් වෙලා තියෙනවා. තමන්ගේ කවර්ස් නෑ ඇත්තටම මම විහිළුවට ඒක මම ඇත්තටම කරන්නේ ප්‍රොඩියුසර්ස්ලා සහ ආටිස්ට්ලා වැඩි වෙන තරමට. වැඩි වෙන තරම හොඳයි මොකද කම්පිටිෂන් එක ඕනම බිස්නස් එකක ඕනම ෆීල්ඩ් එක කම්පිටිෂන් එකක් වැඩි වෙන්න ඒ කන්සියුමර්ස්ලා ඒගොල්ලන්ට වෙන වාසිය වැඩි. මොකද අපි හදන්නේ දැන් ඕනම කීබෝඩ් එකක් ප්ලේ කරන කීබෝඩ් එකක් ඉපනවා එක කම්පැනි එකක කරනවා ගාන වැඩි ඒක එක කම්පැනි එකක් විතරයි ඒක කරනවා මුළු කීබෝඩ් එක කරන්නේ ඒ කම්පැනි එක විතරයි. ඒගොල්ලන්ට මුකුත් කරන්න බෑනේ. ඒගොල්ලෝ එක කීයක් අඩු කරලා ලැබුවොත් මුකුත් කියන්න වෙන කවුරුත් නැහැනේ. ඒකන් දෙකක් තුනක් හතරක් පහක් වැඩි වෙන තරමට කන්සියුමර්ට වාසි. අයි මේකේ අවුල් නම් අනිත් ඒ වාසියට සමහරවිට ඒක ගානක් අඩු වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මියුසික් වල. ඒක තමයි මම ගොඩක් කට්ටියව ගෙනලා පොඩ්ඩක් නිකන් අයිඩියා එකක් කට්ටියත් එක්ක කතා කරලා කියන්නේ සමහර කට්ටිය කියන්නේ මම කියන වයසක කට්ටිය කැමති නෑ මේ කියන්නේ මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා කන්දෙන් අහලා තියෙනවා මේ කැමති නෑ ප්‍රොඩියුසර්ස්ලා දැන් වැඩි ගොන් කතා කියනවා. ඒකට ඇත්තම හොඳ දෙයක් නෙවෙයි. ඔව් කියන්නේ මෙහෙමයි අර ඒගොල්ලෝ බලන විදිය වෙනස් වෙන්න පුළුවන්. මේක මියුසික් තියරි දැනගෙන ඉන්න ඕනේ වලට අර අහලා තියෙනවා. ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නවා ඒවා කියන මියුසික් තියරි දන්නේ නැත්නම් ආටිස්ට් කෙනෙක් වෙන්න මොකද හරි දන්නවනේ මම කියනවා. මොකද කිව්වා එතරම් ආර්ට් කියන්නේ ඉමෝෂන් නේ. ඒක කියන්න බෑ කොහොමද. ඉතින් කී දෙනෙක් ඉන්නවා ආටිස්ට්ලා ලොකු ආටිස්ට්ලා ඉන්නවා මියුසික් තියරි නෙමෙයි ගිටාර් යන්නේ මෙලෝඩියක් මියුසික් දන්නේ නැති දන්නව නැති ප්‍රොඩියුස් කරන සමහර අය ඉන්නවා. ඒක තමයි නම කියන්නේ ඒක ඉමෝෂන් එකක්. ඒකට මොකුත් කියන්න බෑ එහෙම අපට දැනෙන්න දෙන්නේ. ඉතින් ඒක මිනිස්සු අහනවනේ මිනිස්සුන්ට ඒකට කඳුලක් හරි මොකක් හරි එනවනම් ඊට කොහොමද කියන්නේ ඒක වැරදි කියලා. නෙමෙයි ඒ පුද්ගලයා හොඳ පුද්ගලෙක් ටැලන්ටඩ් පුද්ගලෙක් කියන්නේ එයාට මොකුත් කියන්නේ නැහැ. බට් දන්නව දනිදි ඒ මම මේ කතාවට
මට එන අවුල් කතාවක් ඒ චිත්‍ර ඒ කියන්නේ මියුසික් තියරි කියන්නේ මිනිස්සු හදපු දෙයක් මැත්ස් තමා බට් ඒක කවුද කියන්නේ කියන්නේ ඒක හරි කියලා කියන්නේ කවුද මිනිස්සු කියන්නේ සයන්ස් නම් හරි මේ දැන් මේක ඉස්සුවා මේක වැටෙනවා හරි මේක වැටෙනවා නැත්තම් මියුසික් තියරි කියන්නේ සමහරලාට අපි ඩිස්ටෝට් කරනවානේ සවුන්ඩ් ඉතින් ඒක ඩිස්ටෝට් කරනවානේ නිතරම සමහරලාට අවුට් පික්චර් එකට දානවා නෑ එහෙමත් ඕනේ නෑ ඉතින් ගිටාර් එක ඩිස්ටෝට් කරනවා ඒක හරියද මැතමැටිකලි නෑ ඒ උනාට මිනිස්සු එන ආසයි නෑ ඔව් ඒ කියන්නේ එතකොට කොහොමද ඒක හරි වැරදි කියන්නේ දැනුම් භාණ්ඩාගාරය දැන් බඩුවක්. මගේ භාණ්ඩාගාරය. ඔව්. මේ කපන්න එපා කිව්වට කපා දාන්න අර ඕන ටික කපන්න ඕන ටික. බලින් දැන් මොන විදිහට. කපන්නේ මම ඉන්නේ නේද ප්‍රෝග්‍රෑම් එකේ. මම ගලේ කොහෙන්ද? නැත්නම් හරි කරන්න. නැත්නම් මම එනවා ඉතින් දැන්. හරි කරා. දැන් මේගොල්ලෝ වුමන් පවර් එකක් ගත්තා. අපිට මෑන් පවර් එකක් ගත්තා. දාන්න කියන්නේ. 2,000 years later. ඒක කපන්නේ. ඒක කපන්නේ ඒක කපන්නේ නේද? ඕකේ කොහොමද බන්න. යන්න දෙනවා කියනවා නේද? කොහොමද කමින් කරගෙන වලට ආදරේ කරනවා. අපි අද හරි කතා යන්නේ අපි නේද? ඔව් නේද? ඒක ආදරේ. මම එක වදනක් මුලින් කිව්වේ නෑ. ඔයා පටන් ගත්තා ඊට පස්සේ මෙයා හොඳ එකක් දුන්නා. ඊට පස්සේ වත් දුන්නා. මම ඉතින් වක්කඩ කැඩියා වගේ මොකද වක්කඩ කැඩුවා වගේ ඉස්සර දුන්නා. දැන් කපන්නලු. මම කියලා කියන්නේ. ඔයා කපන්නේ? කපන්න එපා කිව්වේ. අදරෙයි බයි ජය වේවා බල නෑ මං ඉවරයි ෆස්ට් එපිසෝඩ් එක මං ඉවරයි thank you for watching ඔහොම ඉන්න පොඩ්ඩක් එයාම කතා දැන් කරා නම් මතකද මේක dream talk dream talk ඒක ඔයගොල්ලෝ ඉවර කරන්න හරි මං ඉවරයි thank you for watching මම තමා ෆස්ට් එපිසෝඩ් එකේ ඉන්න මම මේක ඉවර කරන්නේ බලෙන් ඉල්ලගත්ත ඔයාලට ඕන පස්සේ රෙකෝඩ් කරලා ඒක ගන්න බලෙන් ඉල්ලගත්තා dream talk වැඩසටහනට Oh my god. කපාකණ්ඩ එඩිට් කරනවානේ එයත් එක්ක සහභාගී මොකක්ද කියන්නේ එකතු නෑ ඔය එකතු වෙන එකට ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි මගේ නම ජේස් විසි දිසානායක ඔයා කවුද මම පූජා මේ ඉන්නේ පූජා ඉන්නේ. මේ නවි නවි dream talk first episode එකට අපිට කතා කරාට thank you so thank you much so much ආවට thank you so much ඔයාලගේ මේක දිගටම ලස්සනට තියෙන කරගෙන යන්න යෝජනා චෝදනා ගොඩක් තියෙන මේ පටන් ගත්ත විතරයි ඉතින් පටන් ගත්ත ගමන් කරන වැඩක් නිසා ඇත්තටම හොඳයි ඔයාලා. ඒ ඇත්තම හොඳයි. කියන්නේ ඇත්තටම අර මේ ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගිහිල්ලා කතා කරන්න ගියාම අහන ප්‍රශ්න වල ඊට පස්සේ කිසිම අර ෆ්‍රීඩම් එකක් නැතුව මාර ඔව්. ප්‍රොෆෙෂනල් වෙන්න වෙනවා. අර එහෙම නෑ. අපිට හොඳට කතා කරලා නිදහසේ දේවල් කියන්න පුළුවන්. නෑ මම නම් කියන්නේ මේක ලොකු ප්‍රොඩක්ෂන් මේකක් දෙන්න නැතුව කියන මේ අර මේ මේ දෙන එෆර්ට් එක හොඳයි. අර මේ වයිබ් එක තියාගන්න ඉස්සරහට ඒක අර මේ කිය වෙනවා දේව ලොකු අද ප්‍රොඩක්ෂන් ඉවර දාලා ලයිට් දාලා ඕ දෙන්න ඔයකට බය කියන්නේ වෙනවා. නෑ. බය වෙනවා. මං වගේ මෝඩෙක් කියයි සාමාන්‍යයෙන් ඒක අපේ නෝත් එක පොඩ්ඩක් අවුල් දැන් මං කිව්ව කතාව වැරදිද නෑ නෑ හරි ඉතින් මම වැරදි කිව්වා නෑ ඒක නෙමෙයි මං කිව්වා මට ගහනවා කියලා කිව්වනේ මට මොලේ දැන් නෑ නෑ පිළිගත්තා කියලා කිව්වේ අයියා සපෝට් එකක් දුන්නේ ඉතින් අයියා මොඩේ කියලා පිළිගත්තා thank you watching cut හරි done ඉවරයි අපි අලුත් එපිසෝඩ් bye නෑ නෑ මම එතන cut ඔයාලට thank you subscribe කරන්න like කරන්න comment හරි කරන්න unlike කරන්න dislike කරලා report කරලා එපා, එපා, මේ ඕවට ඉතින් දාන්න කට්ටියක social media links නම්බර ඔක්කොම දාලා description එකේ ඒක අපෙන් දෝ බලලා ඇස්ලා ඉන්න හරි thank you බලලා ඉන්නවා එහෙනම් සෙට් දේව සෙට්ටම ජයවා Bye. මේ දැන් මේ අර කරට වීඩියෝ එකක් නේ. අර ආඩියෝ එක ඉඳන් මං ට්‍රයිල් එකක් කරේ දැන් මම